අයිබෝවන් SL Vibe in Canada YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා මගේ නම චනිත්. මම ඉන්නේ කැනඩාවේ සස්කච්චුවන් කියන පළාතේ රෙජයිනා කියන සිටි එකේ. ඉතින් මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා මගේ පහුගිය වීඩියෝස් ටික බැලුවා නම් මම මේ හැම එකේම කතා කරා දැන් කැනඩාවේ සිටුේෂන් එක මොකද්ද? එතකොට මොනවද අපි දැනගන්න ඕන දේවල් කැනඩාවේ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් ඊට අමතරව එක්ස්ප්‍රස් එන්ට්‍රි එක පැත්තට ගියාපුවාම මොනවාද කැටගරි ෆෝකස්ඩ් කරලා තියෙන කැටගරි ස්පෙસિෆික් ඉමිග්‍රේෂන් පාත්ස් මොනවාද කොහොමද ඩ්‍රෝස් යන්නේ තව කොච්චරක් ඩ්‍රෝස් ඉස්සරහට එන්න පුළුවන්ද ඒ වගේ දේවල් කතා කරා ඊට පස්සේ ස්ටුඩන්ට් වීසා පැත්තට ගියාපුවාම මොනවාද ළඟදි වෙච්ච චේන්ජස් මොනවාද ඒව හැම දෙයක්ම මම කතා කරා ඊට අමතරව මම ඔයාලට ලොකු අප්ඩේට් එකක් දුන්නා ඒජන්ට් කෙනෙක් ගැන ස්ටුඩන්ට් වීසා යනවා නම් මම තාම විශ්වාස කරනවා PR එනවා නම් ඔයාලට ඩිරෙක්ට් PR දානවා නම් තනියම කරගන්න එක තාම ලේසි මොකද එච්චර ලොකු ගාණක් වියදම් කරලා කරන්න ඕනේ නැහැ ඒජන්ට් කෙනෙක් through මොකද ඒජන්ට් කරන්නේත් අපි දන්න ටිකම තමයි එයාලා කරන්නේ නිකන් ඩොකියුමන්ටේෂන් පාර්ට් එකක් විතරයි ඔයාලට ඊටු ටික රිසර්ච් කරලා කරන්න පුළුවන් ඉතින් ඔයාලා ගැන දන්නේ ඔයාලා හරියටම ඒජන්ට් වඩා ඉතින් ඒ හින්දා ඔයාලට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන් පොඩි ගයිඩන්ස් එකක් විතරයි ඕනේ ඉතින් ස්ටුඩන්ට් වීසා යනවා නම් ඔයාලට ඒ සපෝට් එක ගන්න පුළුවන් මොකද ඒක අලුත්ම ප්‍රොසෙස් එකක් ඒකට ස්පෙસિෆික් ඒ යුනිවර්සිටි එකට අදාළව අපි ටාගට් කරන්න ඕනේ ඊට අමතරව SOP එකක් ලියන්න ඕනේ ඉතින් ඒවත් එක්ක ඒජන්ට් කෙනෙක්ගේ සහයෝගය ලබා ගත්තට කමක් නැහැ මොකද වියදමක් යන්නේත් නැති නිසා ඉතින් මමත් පොඩි සපෝට් එකක් ඔයාලට දෙන්න හිතුවා ඒකත් එක්ක මගේ පරණ වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට ඒ ගැන අප්ඩේට් එකක් හම්බෙයි. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න හිතුවා දැන් අපි කැනඩාවට ඉමිග්‍රේට් වෙනවා නම් ස්ටුඩන්ට් වීසා හෝ ටෙම්පරරි වීසා හෝ මොනවා හරි through යනවා නම් අනිවාර්යෙන් අපේ end goal එක තමයි PR එක ලබා ගැනීම. ඉතින් මං හිතන්නේ කවුරුත් PR එක ලබා නොගන්න කැනඩාවට එනවා කියලා කියන්නේ. ඇවිල්ලා ඉගෙනගෙන ආය යන්න හිතන් එනවා කියලා අපි SOP එකේ කොහොම ලිව්වත්. ඉතින් අපේ end goal එක තමයි PR එක ලබා ගැනීම. ඉතින් අන්න එතනදී ගොඩක්ම වැදගත් ඉස්සරහා අවුරුදු 2 3 4 කොහොමද මේ කැනඩාවේ ප්ලෑන් එක කැනඩාවේ ඉමිග්‍රේෂන් ප්ලෑන් එක එතකොට කොච්චරක් විතර ඉන්විටේෂන්ස් දෙයිද මොන පාත් වලින්ද තියෙන්නේ කියන එක පොඩි අයිඩියා එකක් තියාගන්න එක ගොඩක් වටිනවා මොකද නැත්තම් දැන් අපි අද සිටුේෂන් එකයි අවුරුදු 2කින් සිටුේෂන් එකයි වෙනස් වෙන්න පුළුවන් මොකද අපි අද ස්ටුඩන්ට් විදිහට කැනඩාවට ගියා කියලා අදම අපිට PR එක ඇප්ලයි කරන්න බෑනේ ඔයාලා PR එක ඇප්ලයි කරන්න අවුරුදු 1.5කින් 2කින් වෙන්න පුළුවන් ඉතින් එතකොට ඒ තියෙන සිටුේෂන් එක මේ කාලෙදි පොඩි අප්ඩේට් එකක් වෙලා ඉන්න ඕනේ කොයි වගේ පැත්තකට යයිද කියලා. ඉතින් අන්න ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මම අද වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මගේ පරණ වීඩියෝ එකක් මම දාලා තිබ්බා 2025 2027 කියන ප්ලෑන් එක. ඉතින් මේ ප්ලෑන් එකට කැනඩාව දැන් ගමන් කරන බව පේනවා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න ගිහිල්ලා 2025 26 27 ක්ලියර් ප්ලෑන් එක මම මේ වීඩියෝ එකේ ෂෙයා කරනවා. ඉතින් අපි අද බලමු 2027න් එහාට 2028 වගේ එකට කොහොමද කැනඩාවේ 2028 වගේ අවුරුද්දට කොහොමද කැනඩාවේ ඉමිග්‍රේෂන් ප්ලෑන් එක කියලා. හරියට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අද මම කතා කරන්නේ 2028 කොයි වගේ ඉමිග්‍රේෂන් ප්ලෑන් එකක් මේ කැනඩාවේ ගවර්න්මන්ට් එකෙන් ඉදිරිපත් කරයිද කියන එක. ඇත්තරම තාම ඔෆිෂියලි එහෙම එකක් ඉදිරිපත් කරලා නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ ඒක ඇනලයිස් කරලා කොහොමද ඉස්සරහට තියෙන්නේ කියන එක දැනගන්න. එතකොට අපිට කියවන්න පුළුවන් ඩොකියුමන්ට්ස් තියෙනවා මේ ඉමිග්‍රේෂන් සම්බන්ධ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් එක්ස්පර්ටයිස් නොලෙජ් එකක් තියෙන අය ඉන්න. එතකොට ගවර්න්මන්ට් ඉන්ෆර්මේෂන් එන අය ඉන්නවා. ඉතින් ඒවත් එක ගත්තාම අපිට යම්කිසි චිත්‍රයක් හදාගන්න පුළුවන් 2028 මේ වගේ ලෙවල් එකකට එයි කියලා. ඉතින් අපි බලමු කොහොමද අපි 2028 කොයි වගේ ලෙවල් එකකට කැනඩාවේ ඉමිග්‍රේෂන් තියෙයිද කියලා. ඉතින් අපි ඉස්සලා මුලින් බලමු 2025 26 27ට අපි දන්නේ මොනවද කියලා. 2025 26 27ට ඔයාලා දන්නවා PR ඇප්ලිකේෂන්ස් අඩු කරා. ඒ කියන්නේ 2025 3,95,000ක් PR ඉෂුව කරනවා කිව්වා. ඊළඟට 2026 3,80,000යි 2027 3,65,000ක් තමයි පර්මනන්ට් රෙසිඩන්ට් වීසාස් ඉෂුව කරනවා කියලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕකෙන් අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් 3,95,000යි
3,80,000යි 3,65,000යි. දැන් මේ අර මම පහුගිය වීඩියෝ වල කතා කරපු චැලෙන්ජස් තියෙනවා පොඩි වයිට් මිනිස්සු සුදු මිනිස්සු අතරේ පොඩි ප්‍රශ්න තියෙනවා ඉමිග්‍රන්ට්ස්ලා ගැන සහ ඉමිග්‍රේෂන් ගැන. ඉතින් ඒවත් එක ගත්තාම හැමෝම හිතන්නේ මේක තව පොඩ්ඩක් මෙයාලා ස්ට්‍රික් කරයි. මොකද දැන් මෙයාලා අර ෆෝකස්ඩ් ඉමිග්‍රේෂන් කියන එකට යන හින්දා ඉස්සරහට 2028 PR ප්ලෑන් එක 3,50,000ක් වගේ වෙයි කියලා තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සහ මේ ගවර්න්මන්ට් එකේ ඉන්ෆර්මේෂන් එන ඒජන්ට්ස්ලා කියන්නේ 3,50,000ක් වගේ තමයි PR ඉෂුව වෙයි කියලා 2028. ඊට පස්සේ අපි ටෙම්පරරි රෙසිඩන්ස්ලා පැත්තට ගියොත් ප්ලෑන් එක තිබ්බේ 2025 6,73,000යි 2025 6,73,000යි 2026 5,16,000යි 2027 5,43,000යි. ඉතින් ඇත්තටම ගත්තොත් ඔයාලට පේනවා අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීම මේන්ලි කරේ එයාලට ඕන වුණා මුළු පොපියුලේෂන් එකෙන් 100%ක් දක්වා මේ ටෙම්පරරි වීසා හෝල්ඩර්ස් ප්‍රමාණය අඩු කරන්න. ඉතින් දැන් ගත්තොත් එහෙම කැනඩාවේ ටෙම්පරරි වීසා හෝල්ඩර්ස්ලා මුළු පොපියුලේෂන් එකෙන් ගත්තොත් 7.5ක් 7කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒක එයාලට 105 දක්වා අඩු කරන්න තමයි ඕනේ. ඉතින් ඒක ටාගට් කරගෙන තමයි මේ ටෙම්පරරි හෝල්ඩර්ස්ලා ගාන අඩු කරන්නේ. ටෙම්පරරි වීසා හෝල්ඩර්ස්ලා කියන්නේ ස්ටුඩන්ට් වීසා සහ වර්ක් පර්මිට්ස් අය තමයි මේන්ලි. ඉතින් ඒකත් එක ගත්තාම 2028ට මෙයාලා හිතනවා 5,40,000ක් 5,75,000ක් අතර ප්‍රමාණයක් ඉෂු කරයි කියලා ටෙම්පරරි හෝල්ඩර්ස්ලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙයාලා 2025 දී 6,73,000ක් ඉෂු කරලා 2026 දී 5,16,000යි 2027 5,43,000යි. ඉතින් ඒ වගේම ලෙවල් එකක් ඉෂු කරයි කියලා තමයි කට්ටිය හිතන්නේ. ඒ කියන්නේ ටෙම්පරරි වීසා හෝල්ඩර්ස් 5,50,000ක්. මොකද අනිත් පැත්තෙන් ඔක්කොම තද කරන් අර තියෙන ඔක්කොම ලිමිටේෂන්ස් දාගෙන යනකොට මෙයාලගේ මේ 5% ටාගට් එකට 2027 වගේ ළඟා වෙයි කියලා තමයි මෙයාලා කියන්නේ. එතකොට 2028ට ඒක මේන්ටේන් කරයි 5,50,000ක් වගේ ස්ටුඩන්ට් වීසා ප්‍රමාණයක්. එහෙම නැත්නම් ස්ටුඩන්ට් ප්ලස් වර්ක් පර්මිට් ප්‍රමාණයක් ඉෂු කරයි කියන එක තමයි දැනට මේ එක්ස්පර්ටයිස් නොලෙජ් එකක් තියෙන අය සහ ගවර්න්මන්ට් එකේ ඉන්සයිඩ් නොලෙජස් එන කට්ටිය ඉන්නවා කැනඩාවේ ඔය කතා කරන අය. ඉතින් එයාලගේ අදහස් සහ ඒ ඇනලයිසස් බලපුවාම ඒ වගේ ප්‍රමාණයක් තමයි දැනට පෙන්නුම් කරන්නේ. ඉතින් ඕක තමයි මේන්ලි PR සහ ටෙම්පරරි work visa or temporary visa student including numbers වෙයි කියලා කට්ටිය හිතන්නේ. ඉතින් ඕක ඇතුලේ අපි PR එක ගැන තව පොඩ්ඩක් කතා කරලා තර මම කලින් ඉඳන් මේ දවස් ටිකේම කියපු ටික ඉකොනොමික් ක්ලාස් එකේ කැටගරි බේස්ඩ් එකට ටිකක් ලොකු ඉම්පෝටන්ස් එකක් දෙයි කියලා තමයි කට්ටිය ගොඩක් හිතන්නේ. ඒක තමයි ඇත්තටම වෙන්නේ. මොකද කැනඩාවට අවශ්‍ය කට්ටිය විතරයි. ඒතකොට ඒ through ලබා ගන්න. එතකොට අර හෙල්ත් කෙයා ඉන්න අය, ස්ටෙම් ට්‍රේඩ්ස් වල ඉන්න අය, ඊට පස්සේ ට්‍රේඩ්ස් වල වෙනම වැඩ කරන අය, ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ ඉන්න අය, এডুকেෂන් ෆීල්ඩ් එකේ ඉන්න අයට හොඳ chance එකක් තියෙනවා මේක through කැනඩාවට එන්න. සහ මම මගේ පරණ වීඩියෝ එකකින් උනත් කතා කරා කොහොමද ලංකාවේ ඉඳන් උනත් ඒකට ඇප්ලයි කරන්න කියලා. මොකද ලංකාවේ ඉඳන් උනත් ඇප්ලයි කරන්න පුළුවන් chance එකක් තියෙනවා. මොකද ඒක තාම අර 520 530 ලෙවල් එකට CRS ස්කෝර් එක එක්ස්පර්සන්ට් එකේ ගිහිල්ලා නැහැ. ඒ හින්දා ලංකාවේ ඉඳන් උනත් ඇප්ලයි කිරීමේ chance එක තියෙනවා. ඊට අමතරව ගත්තොත් අර ෆ්‍රෙන්ච් ස්පීකින් කමියුනිටි එක වැඩි කරන්න තමයි මෙයාලා හිතන් ඉන්නේ. ඒක මම ඔයාලට කිව්වා. මොකද මෙහි බිස්නස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ෆ්‍රෙන්ච් අය හැන්ඩල් කරන. එතකොට අර ෆ්‍රෙන්ච් ඉංග්ලිෂ් දෙකම කතා කරන අයගේ අවශ්‍යතාවය ගොඩක් තියෙනවා. ඉතින් 2025 2026 2027 ලොකු ප්ලෑන් එකක් තියෙනවා. මම ඔයාලට කිව්වා මේ වෙද්දි 2025 23000ක් වගේ ඉනිටේෂන්ස් ඉෂු කරලා තියෙනවා. ඒ කැටගරි එක බේස් කරගෙන. ඉතින් එතකොට දැනට කැනඩාවේ දැන් ඔයා දන්නවා කුබෙක් කියන්නේ ෆ්‍රෙන්ච් ස්පීකින්ග්ම ගොඩක් මිනිස්සු ඉන්න ප්‍රොවින්ස් එකක්. කුබෙක් වලින් එළියේ දැනට ඉන්නේ 8%ක් 8.5ක් වගේ තමයි සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ච් කතා කරන අය. ඒක 2027 වෙද්දී එයාලට 10% දක්වා
වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 1.5ක වැඩිවීමක්. ඉතින් ඒක ලොකු වැඩිවීමක්. ඉතින් ෆ්‍රෙන්ච් වලට ලොකු වේට් එකක් මේ වෙලාවේ දීලා තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ච් කරන්න පුළුවන් කවුරු ඉන්නවනම් මම අර පහුගිය වීඩියෝ වලත් කිව්වා වගේ අනිවාර්යෙන් ෆ්‍රෙන්ච් කරන්න. ඊට අමතරව 2028 ඒක A level එකෙන් පවත්වාගෙන යයි කියලා හිතනවා. මොකද 10% විතරක් ඉඳලා මදි. අඩුම තරමේ 15-20% ත් යන්න ඕනේ. ඒක එකපාරට යන්නේ නැහැ. හැම අවුරුද්දෙන් පොඩ වැඩි කරන් යයි කියන එක තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ඒ හින්දා ෆ්‍රෙන්ච් වලට ඉස්සරහටත් මේ ඉමිග්‍රේෂන් වලදී ලොකු එම්ෆසයිස් එකක්, ලොකු වේට් එකක්, ලොකු බරක් දෙයි කියලා තමයි ගොඩක් කට්ටිය කතා කරන්නේ. හරි ඉතින් ඔය නම්බර්ස් වලට මොනවාද බලපාන සාධක? කියන්නේ ඔය නම්බර්ස් එහෙම වෙනවා නම් මොනවාද බලපාන සාධක? ප්‍රධානම දේවල් දෙක තුනක් තියෙනවා. එකක් තමයි මෙහි හවුසින් සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක. ඒ කියන්නේ මිනිස්සුන්ට අනිවාර්යෙන් හවුසින් තියෙන්න ඕනේ සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දියුණු වෙලා තියෙන්න ඕනේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිතය ගත කරන්න. ඉතින් දැනට කැනඩාවේ හවුසින් ප්‍රශ්නයක් තියෙනවා. මේන් සිටිස් වල තමයි ගොඩක්ම එක තියෙන්නේ. ඔන්ටේරියෝ, ඒ කියන්නේ ටොරොන්ටෝ සහ වැන්කූවර් ගත්තොත් හවුසින් තියෙනවා. හැබැයි ටිකක් ගණන්. හැබැයි අනිත් පළාත්වල තාම එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නමුත් ඒක අර අපිට නිකන් හොයාගන්න බැරි ලෙවල් එකේ නෑ. අපිට ඕනම කෙනෙක් ආවොත් තාම හොයාගන්න පුළුවන් ලෙවල් එකේ තමයි තියෙන්නේ. මොකද ඒකට ගොඩක් කැනඩාවේ රජයත් ලොකු අවස්ථාවක් ලබා දුන්නා. ඒ හවුසින් වැඩි කරන්නේ කොහොමද කියලා. උදාහරණයකට තමයි මෙහි ඔයාලා දන්නවා හැම ගෙදරම බේස්මන්ට් එකක් අනිවාර්යෙන් තියෙනවා. මොකද බේස්මන්ට් එක through තමයි සර්විස් ලයින්ස් ඔක්කොම එන්නේ, වතුර ලයින්ස් ඔක්කොම එන්නේ බේස්මන්ට් එක පොළොවේ යටින්. මෙහි සීතල රටක් හින්දා නැත්තම් ගල් වෙනවා පයිප් ලයින්ස් නම්මන. ඒ හින්දා මෙහි හැම ගෙදරම වගේ බේස්මන්ට් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් එතකොට ඒ බේස්මන්ට් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ ස්ටෝරේජ් ජනම්මනම් වලට. ඉතින් ඒක ඩිවෙලොප් කරලා බේස්මන්ට් එක වෙනම රෙන්ට් කරන්න පුළුවන් තැනක් බවට පත් කර ගොඩක් අය පත් කරගෙන ඉන්නවා දැන් අමතර ආදායම් මාර්ගයක් ලබා ගන්න. ඉතින් ඒක ඒ විදිහට කරනවට ගවර්න්මන්ට් එකේ පොලිසි එකක් ගෙනාවා. එයාලට යන මුළු මුදලෙන් 35% වගේ ගවර්න්මන්ට් එක ආයෙ පේ බෑක් කරනවා කියලා. ඉතින් ඒකත් එක්ක සෑහෙන හැම කියන්නේ ගොඩක් මිනිස්සු try කරනවා තමන්ගේ බේස්මන්ට් එක හදාගෙන රෙන්ට් කරන්න. මොකද ඒකෙන් 35% ගාණක් අඩු වෙනවා. ඊට අමතරව එයාලට අතට අමතර ගානකුත් එන ආදායම් මාර්ගයක් සැලසෙනවා. ඉතින් ඒ වගේ පොලිසිස් එක්ක මේ හවුසින් ප්‍රශ්න විසඳන්න කැනඩාව ලොකු උත්සාහයක් දරනවා. ඉතින් ඒ කැනඩාවේ තියෙන දැන් ඔය මේජර් සිටිස් වල තියෙන හවුසින් ප්‍රශ්නේ තව දුරටත් වැඩි වුණොත් ගොඩාක් වැඩි වුණොත් මේක නිකන් උලන්න බැරි ලෙවල් එකට ආවොත් අනිවාර්යෙන් මේ නම්බර්ස් තව ටිකක් අඩු වෙයි කියලා තමයි කට්ටිය කියන්නේ. ඊට අමතරව මම අර කිව් එක ලේබර් මාකට් එකේ ඩිමාන්ඩ් එක දැනට මේ ඔය ලෙවල් එකේ තමයි තියෙන්නේ සහ ඔය ට්‍රේඩ්ස් වල සහ ඔය කැටගරිස් වල තමයි මම කියපු පැත්තට තියෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඊළඟ අවුරුදු 2-3 ඇතුළත ඒක වෙනස් වීමේ සම්භාවිතය ගොඩක් අඩුයි. හදිසියවත් වෙනස් වුණොත් මේක සම්පූර්ණයෙන්ම මේ පහ හයම ගැලවිලා ගිහිල්ලා අලුතෙන්ම පහ හයක් එන්නේ නැහැ. සමහරලාට එකක් ගැලවිලා ගිහිල්ලා තව එකක් දෙකක් ඇඩ් වෙයි. ඒ වගේ ඒවා වෙන්න පුළුවන්. නැතුව අර ඕවරෝල් ස්ට්‍රක්චර් එකේ වෙනස් වීමක් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ අත්‍තරම. ඊට අමතරව තමයි කැනඩාවේ පොලිසි එක ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. හැබැයි දැන් තියෙන්නේ ලිබරල් ආණ්ඩුවක් 2015 ඉඳන් තියෙන ලිබරල් ආණ්ඩුව. 2024 දී තිබ්බ 2024 හරි 25 මුල හරි තිබ්බ 25 මුල තිබ්බ ඡන්දෙත් එක්ක මේ කට්ටිය ගොඩක් හිතුවා කන්සර්වේටිව් ඒ කියන්නේ ලිබරල් එකත් එක්ක අනිත් පැත්තෙන් ප්‍රධාන පක්ෂයේ විදියට ඉන්නේ කන්සර්වේටිව් පක්ෂය ඒ කට්ටිය දිනයි කියලා. නමුත් එයාලට දිනන්න හම්බුන්නේ නැහැ. ඉතින් කන්සර්වේටිව් පක්ෂයේ ගොඩක් ඉන්නේ ඉමිග්‍රේෂන් එපා කියන දන. නමුත් ලිබරල් ඉන්නේ මේ ඉමිග්‍රේෂන් ඕනේ කියන දන. ඉතින් ලිබරල් පක්ෂය දිනුවා. ඒකත් එක්ක ඊළඟ අවුරුදු 4ම ලිබරල් තමයි පාලනය කරන්නේ. ඉතින් ඒකත් එක්ක ඉමිග්‍රේෂන් එක අඩු වුණත් ලෙවල් එකට තියාගෙන ඉදිරියටම ගමන් කරයි කියන විශ්වාසය තමයි හැමෝගෙම තියෙන්නේ. මොකද ඉමිග්‍රේෂන් කියන එක ලිබරල් ආණ්ඩුවේ පොලිසි එකක් වින්දා. ඉතින් ඔය ටික තමයි මේන් කන්ස්ට්‍රේන්ට් ෆැක්ටර්ස් විදියට තියෙන ඔය නම්බර්ස් එහාට මෙහාට වෙන්න. ඉතින් ලොකුවට එහාට මෙහාට වීමේ සම්භාවිතය ගොඩක් අඩුයි. මොකද මේ නම්බර්ස් මං කිව්වේ ඇත්තට මේවා වැරදියට ගන්න එපා. මේ වෙලාව අර කන්ෆර්ම්ඩ් ගවර්න්මන්ට් එකෙන් ස්ටේට්මන්ට් එකක් විදියට එළියට දාපු නම්බර්ස් නෙමේ. මේ ඇවිල්ලා අපිට වැදගත් වෙයි කියලා ඉස්සරහට හිත නම්බර්ස් තමයි මම ඔයාලට කිව්වේ. සහ මේවා මට හිතන නම්බර්ස් නෙමේ. ඇත්තටම
මේක රිසර්ච් කරලා මේ ඔයාලා ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයාලට මේක මේවා වෙබ්සයිට්ස් වල තියෙනවා. ඒ කියන්නේ කට්ටිය කතා කරනවා. මේ සම්බන්ධව හැමදාම ඇනලයිස් කරන කට්ටිය ඉන්නවා. මේ සම්බන්ධ කතා කරන කැනඩාවේ මිනිස්සු ඉන්නවා. මේ සම්බන්ධ කතා කරන කැනඩාවේ කම්පැනිස් පවා තියෙනවා. ඉතින් ඒ කම්පැනිස් දුවන්නේ මෙන්න මේ ඉස්සරහට තියෙන නම්බර්ස් ෆෝකාස් කරගෙන. ඉතින් ඒවා රිසර්ච් පේපර්ස් වලට විදියට එළියට දාලා තියෙනවා. ඉතින් අන්නේ ඒවල සාරාංශයක් තමයි මම ඔයාලට කිව්වේ. 2025 27 ඒක ෆික්ස්ඩ්. ඒක ගවර්න්මන්ට් එකෙන්ම ඔෆිෂියල් විදියට එළියට දාලා තියෙනවා. ඉතින් ඒකත් මගේ පරණ වීඩියෝ එකේ තියෙනවා මම අලින් කිව්වා වගේ. ඉතින් 2028 නම්බර්ස් මේ වගේ තමයි වෙන්න පුළුවන්. ආයි කිව්වොත් පොඩි සමරියක් විදියට PR 3,50,000ක් වගේ ඉෂු වෙන්න තියෙනවා සම්භාවිතාවක් 3,50,000ක් රවුන්ඩ්. එතකොට ටෙම්පරරි වීසා ඒ කියන්නේ වර්ක් වීසා ප්ලස් ස්ටුඩන්ට් වීසා 5,50,000ක් 5,75,000ක් ඔය වගේ අතර තමයි නම්බර් එකක් තියෙයි කියලා විශ්වාස කරන්නේ. ඉතින් කැනඩාව මම අර කිව්වා වගේ ටෙම්පරරි වීසා හෝල්ඩර්ස්ලා අඩු කරන් යන්නේ එයාලට ෆුල් පොපියුලේෂන් එකෙන් ඒ ප්‍රමාණය 105ක් බවට පත් කර ගැනීමේ අභිලාෂයෙන් 2027 තමයි ඒක එයාලා අචීව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 2028ත් එතකොට ඒක නෝමල් ලෙවල් එකේ කියන්නේ ඒක කන්ටිනියස් ලෙවල් එකේ තියාගෙන යයි කියන එක තමයි බලාපොරොත්තුව. ඉතින් ඔය ටික තමයි මට අද මේන්ලි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනුනේ. මොකද අපි බ්ලයින්ඩ්ලි කිසිම රටකටවත් කිසිම තැනකට එන්න හිතන්න ඕනේ නැහැ. මොකද අපේ අනාගතය එක තමයි අපි මේ සෙල්ලම් කරන්නේ. ඉතින් අනිවාර්යෙන් අනාගතයේ කොයි වගේ තැනකට අපිට යන්න ඕනද කියන එක හරියට ප්ලෑන් කරගෙන ඉස්සර අවුරුදු 3 4 5වත් ප්ලෑන් කරගෙන තමයි රටකට එනවා නම් ස්ටුඩන්ට් වීසා ඕ වර්ක් පර්මිට් විදියට ඕ එනවා නම් අනිවාර්යෙන් ඒ විදියට ප්ලෑන් එකක් ගහගෙන තමයි එන්න ඕනේ. නැතුව නිකන් ඇවිල්ලා මෙහි ඇවිල්ලා පාත් වේස් හොයන එක ඇත්තටම කරන්න හොඳ දෙයක් නන් නෙමෙයි මේ වෙලාවේ ස්පෙෂලි මම ඒක දැන් පහුගිය හැම වීඩියෝ එකකින් වගේම කිව්වා ඔයාලා මෙහි එනවා නම් එන්න තාම මේ රට ගොඩක්ම හොඳයි. ඕන මිනිහෙක්ට ඇවිල්ලා දියුණු වෙලා තමන්ගේ ජීවිතේ ලස්සන කරගෙන අර quality of life කියන එක වැඩි කරගන්න පුළුවන්. හැබැයි තමන්ගේ පාත් එක මෙන්න මේකෙන් තමයි යන්නේ කියලා පොඩි rough idea එකක් හරි ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට ඒකට මුලින් ඉඳන්ම වැඩ කරන්න පුළුවන් සහ ඒකට අවශ්‍ය documentation උනත් මුලින් ඉඳන්ම හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම කියන්නේ අර informed decisions ගන්න calculated risk ගන්න. ඉතින් එතකොට ඔයාලට ඉස්සරහට ප්‍රශ්න එන්න තියෙන සම්භාවිතය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මට මේන්ලි මේ වීඩියෝ එක through කතා කරන්න ඕනුනේ. ඉතින් මම හිතනවා ඔයාලට අප්ඩේට් එකක් හම්බෙන්නේ නැති කියලා ඉස්සරහා කොයි වගේ වෙයිද කියලා මේ ඉමිග්‍රේෂන් කැනඩාවේ. ඉතින් එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.